ඔබ පෙරදා ආදරේ මාලකින් නැති ඒ සමරුන් රුතමයි ජීවිතේ මතකද හැන්දෑවේ අපි දෙන්නා වන්දාරම් මදුවේ අවසක් දාමල් වැස්සේ තෙමු ඔබ පෙරදා ආදරේ මාලකින් නැති ඒ සමරුන් රුතමයි ජීවිතේ මතකද හැන්දෑවේ අපි දෙන්නා වන්දාරම් මදුවේ අවසක් දාමල් වැස්සේ තෙමු Hello ළමයි welcome back to my YouTube channel. ඉතින් ඔයාලට කොහොමද? මම හිතනවා ඔයාලා හැමෝම සතුටින් පරිස්සමෙන් ඉන්න ඇති කියලා. ඔන්න මම අදත් තවත් ලස්සන vlog එකක් ඔයාලට ගෙනාවා. ඒ තමයි අපේ අක්කිගේ birthday shoot එකට කලින් vlog එක. එහෙම හිතුව මොකද මේ shoot එකේ vlog එක මම ඔයාලට වෙනම ගේනවා. මේක තමයි මේ අක්කිගේ ෂූට් එකට අපි රෙඩි වුණ විදිහ අපි කොහෙද ෂොප් කරේ කොහොමද බඩු ගත්තේ එහෙම රෙඩි වුණ විදිහ තමයි මේ vlog එකේ තියෙන්නේ. මොකද නැත්තම් vlog එක දිග වෙනවා ඔක්කොම මේකට ඇඩ් කරොත්. අපි ළමයි කොළඹව දවස් 3කට අක්කිගේ වැඩ වගේකට අක්කිමයි විතරයි ආවේ. ඇවිල්ලා අප දෙන්න හිටියේ මගේ බෝඩින් එකේ තමයි නැවතුනේ. ඒ තමයි අක්කිගේ බර්ත්ඩේ වීක් එක. ඉතින් අපි හිතුවා මොකද්ද මේ පාර බර්ත්ඩේ එකට කරන්නේ මොනවාරි ස්පෙෂල් දෙයක් කරනවද එහෙම කියලා හිතේ ඉන්නකොට අපිට හිතුණා මොන හරි ෆොටෝ ෂූට් එකක් ලස්සනට කරොත් හොඳයි කියලා. ඊට පස්සේ අක්කිගේ ආලය කියන ෆොටෝග්‍රැෆි කරන. ඉතින් ඒ අයියට ඉක්මනටම කෝල් කරන්න හුවා. මේව කරමුද කොහොමද කියලා. ඊට පස්සේ ඒ අයියා කිව්වා එහෙනම් අපි වින්ටේජ් තීම් එකකින් ෆොටෝ ෂූට් එකක් කරමු කියලා. එයාගේ අයිඩියාස් අපිට කිව්වා. ඊට පස්සේ අපි ඒකට ඕන කරන බඩු හොයන්න පටන් ගත්තා. මොකද මේ ඒ බඩු ඒ දේවල් ඕන කරන දේවල් නැති වුණොත් ඇත්තටම ඒ ෂූට් එකෙන් වැඩක් නැහැ. ඒක නිසා ඊට පස්සේ අපි අක්කිගේ වැඩ ඔක්කොම ඉවර වුණාට පස්සේ තුන්වෙනි දවසේ හවස අපි ෂොප් එකක් හෙව්වා. TikTok ඒ ඔක්කොගෙම සර්ච් කරලා හොුවට පස්සේ අපි දැක්කා Amazing Homeware නුගේ ගොඩ තියෙන එකේ ඕන කරන ඔක්කොම දේවල් ඒකේ තියෙනවා කියලා. ඉතින් අපි කෝල් කරලත් ඇහුවා එයාලගෙන්. ඊට පස්සේ කොහොම හරි අපි මේ ඔක්කොම බලනකොට පහත් පහු වෙලා හවස. ඉතින් ඒ ෂොප් එකත් වහනවා 7 PM. ඊට පස්සේ දවසෙත් අපිට කොහමද ගෙදර යන්නත් ඕනේ අපි. එහෙම නිසා අපි ඉක්මනටම ඊට පස්සේ ටුක් එකක් දාගෙන මේ යන්න පිටත් වුණා. අපි යන ගමන් එයාලට කිව්වා නේ ෂොප් එක වහන්න එපා. අපි මෙහෙම එනවා ෂූට් එකට වන්න බඩු ගන්න. එහෙම කියලා. ඊට පස්සේ කොහොම හරි විනාඩි 10කට කලින් අපි එතෙන්ට ගියා. අපි ළමයි ෂූට් එක කරන්න ඩිසයිඩ් කරේ වින්ටේජ් තීම් එකකට. එතකොට ඒකට අර මැච් වෙන්නේ අපි බැලුවාම අපි කියන්නේ ගොඩක් වීඩියෝස් එහෙම බැලුවා. ඊට පස්සේ අපේ අක්කි ආසවුනේ අර පික්නික් මැට් එකක කැම් වර්ග එහෙම තියලා එහෙම ෂූට් එකකට. ඊට පස්සේ අපි ඒකට ඕනි කරන මොනවාද බඩු එහෙම කියලා අපි බලලා මේ තමයි අපි ආවේ. ඊට පස්සේ අපි ඉස්සලම හෙව්වේ අර මොනවාද අර මල් එහෙම දාන්න පුළුවන් අර ලොකුට තියෙන අන්න ඒවා. ඒකක් තමයි අපිට ස්පෙෂලිම ඕනේ වුණේ. මොකද ගොඩක් තැන්වල ඒ අරකට මැච් වෙනම කූඩේ තිබ්බේ නැහැ. ඉතින් මේ ෂොප් එකේ අපි අර ඔන්ලයින් බලද්දි තිබ්බා. ඉතින් ඒකයි තව අපිට ඕන වෙලා තිබ්බ කියුට් මග් සෙට් එකක්. ඉතින් ඒවයි ඒ ඔක්කොම මේකේ තිබ්බ නිසා තමයි අපි මේකට ආවේ. දැන් ළමයි මොටෝ එක පිස්සු ඇදිලා වගේ ඉන්නේ මේ බඩු දැකලා. මොකද මාරම ලස්සනයි. මේ මාරම ලස්සන මේ ෆ්ලවර්ස් එහෙම හැම දෙයක්ම තියෙනවා ඒකේ. මුකුත් ඒ කියන්නේ මෙතනින් එක ටිකක් තව ටිකක් වෙන ෂොප් එකකින් එහෙම ගන්න ඕනේ නැහැ. ඔක්කොම එතන තිබ්බා අපිට ඕනේ කරන. ඒ වගේම තමයි දැන් අලුතින් ගෙදරක් හදනවා නම් එහෙම මේ ගෙදරට ඕනි කරන බඩු ඕනේ නම් එහෙම මෙතන හැම දෙයක්ම තියෙනවා. මාරම ලස්සනයි. අනික මාරම කියුට් ඒ දේවල්. මට නම් ගියපු වැඩෙත් අමතකුණා ඒ තියෙන දේවල් ඒ ෂොප් එක දැකලා. ඒකේ මේ
එක ෆ්ලෝ එකක් නෙමෙයි ළමයි තව ෆ්ලෝ එකක් තියෙනවා ඒ උඩ තට්ටුවේ ඊට පස්සේ ඊටත් වඩා දේවල් මට නම් ඇත්තටම පිස්සු වගේ ඒ කියන්නේ ගෑල් ළමයිට එහෙමනම් මාළම ෂෝක් ඒ ෂොප් එක ගිහින් ඒ කියන්නේ බඩු ගන්න ඕනෙත් නැහැ නිකන් ඇවිදලා ඒ දේවල් බලලා ආවහම මාරම මේ හැපි ඉතින් ඒ දේවල් දකිද්දි ගොඩක් ගර්ල්ස් එහෙම ආසයිනේ ඒ වගේ කියුට් අයිටම්ස් වලට ඔන්න මේ අපිට අර කූඩේ අපිට ඕනේ කරන කූඩේ මේ ගණ තමයි අපි උඩ ෆ්ලෝ එකට ගියා ඊට පස්සේ මේ එතනත් අර ෆ්ලවර්ස් එහෙම වෙනම ඒරියා එකක් තිබ්බ ළමයි අම්බෝ පිස්සු හැදෙනවා ඊට පස්සේ එතනේ තියෙන කූඩේ ඒවා සෙට් එක දැක්කහම ඒ ගන්න ගියව එක නෙමෙයි අන්තිමට ගන්න හිතුනේ වෙන දේවල් ඊට පස්සේ මේ අපේ අක්කත් එහෙමයි මේ එයාටත් ඔය වගේ දේවල් දැක්කහම මේ අර ගන්න ඕනේ ඒව අර ඕනේ කරන ඒවද එහෙම කිසිම ගාණක් නැහැ මේ ඔය යා දැන් එක පෙන්න අහනවා මේක ගමුද එහෙම කියා මේ මටත් වඩා එයා තමයි ගොඩක්ම ඊට පස්සේ බොහොම අමාරුවෙන් එතනින් යාව එක්කන් ගියේ ඊට පස්සේ අපි අනිත් ෆ්ලෝ එකට ගියා මේ එතන මොනවද තියෙන්නේ එහෙම කියලා බලන්න අපිට තව කියුට් මාක් සෙට් එකක් ඕනේ කිව්වනේ ඒ දේවල් බලන්න මේ ඒකට ගිහම ඊටත් වඩා ලස්සන දේවල් ඔයාලට පේනවා ඇති දැන් මේක මාරම ෂෝක් මේ කියන්නේ අර ලස්සන අලුතින් හදපු ගෙදරකට නම් මාරම විදිහට මේ මැච් වෙනවා මේ බඩු මේ අපි කියන්නේ අපේ මේ අම්මිටත් කෝල් එකක් කරන් පෙන්නුවා වීඩියෝ කෝල් එකක් කරන් අපි මේවා ගමු එහෙම කියලා දැන් මේ අපිට කියන්නේ අරගෙන යන්නත් බෑනේ මේ අපි දෙන්න විතරනේ අපි ආයෙ පස්සේ දවසක එන්නම් කියලා ඉතින් හිතාගත්තා මේ ළමයි කිචන් එකට ඕනි කරන එහෙම ඕනි හැමදේම තියෙනවා අර කිසිම එකක් අර අඩු නැහැ ඊට පස්සේ අපිට ඉතින් දැක්ක ගමම හිත ගියා මේ මාක් සෙට් එකට ඒක අර පින්ක් කලර් එකට වඩා මේක මම හිතනවා ඒ කලර් එකත් එක්ක මාරි කියුට් කියලා මේ ඊට පස්සේ අපි දෙන්න මේ ඩිසයිඩ් කරා ඒක ගමුයි කියලා මේ ඒක ඇත්තටම මාරම කියුට් ඒක අර කලර් එකත් මම හරි ආසයි මේ අර පින්ක් එකත් ලස්සනයි ඒවට අර මේක අර ගෙදරත් අර යූස් කරන්න පුළුවන් ඒක නිසා මේ ඔක්කොම බඩු ළමයි ඒ කියන්නේ ඔය රටකින් ගේන ඒවා කියලා කිව්වා මොකක්ද කියලා මට හරියට මතක නෑ දැන් මේ චයිනා වලින්ද මන්දා කොහොම හරි මේ ඔව් ගොඩක්ම චයිනා වලින් මං හිතන්නේ කොහොම හරි ඉතින් ඔයාලට අර රටකට ගිහින් ගන්න ඕනි නැහැ ඉතින් ඒ වගේම එයාලා ගෙන්නලා තියලා තියෙනවා ඒ වගේම මේ ප්‍රයිස් එකත් ලොකු අවුලක් නැහැ. හැබැයි පෙලක් එක නම් චුට්ටක් ගණන්. මේ ෂේප් ඉතින් අර අපිට රටකට ගිහින් ගන්නට වඩා ඉතින් ලංකාවෙන්ම ඒ වගේ බඩු ගන්න කියන එක මේ ඉතින් හොඳයිනේ. බලන්නකො ළමයි මේක කොච්චර කියුට්ද කියලා මට නම් අම්බෝ මට ඒ ෂොප් එක ඇතුලේ ඉන්න හිතුණා මේ අපි ගියේ ගොඩක් හවසලා ඒ ෂොප් එක මේ වහන ලං වෙලානේ ඉතින් අපිට අර ගොඩක් මේ වෙලා මේ බලා ගන්න බැරි වුණා හැමදේම මේ අර ගොඩක් ටයිම් ඕනේ වර හිමීට බලලා මේ හිතලා එහෙම මේ ගන්න ඊට පස්සේ මේ තව තියෙන එතන වෙනම මිරර් සෙට් එකක් මේ ඒවත් මාරම ලස්සනයි ඉතින් මේ මම ඉතින් මිරර් එකක් දැක්කොත් මේ වීඩියෝ එකක් ගන්නවනේ ඉතින් එතන චුට්ටක් ඉඳලා මේ වීඩියෝ එකක් ගත්තා මේ අකියා පල්ලට කරගෙන එන්න කියලා ඉතින් මම හිමීට මගේ වීඩියෝ එක අරගෙන මේ ගියා ඊට පස්සේ ළම අපේ බර ටික අරගෙන අපි බිල් එක දාගෙන ටික කරගෙන මේ එන්න තමයි හැදුවේ මොකද ෂොප් එකත් අහන්න ඕනේ මේ ඒක නිසා ඒ බිල් එක දානකොටත් මේ මම ඉතින් එක බලබල හිටියා මේ අන්තිම වෙලේ මේ ඊට පස්සේ අපි ඉක්මනටම ටුක් එකක් දාගෙන එන්න පිටත් වුණා මොකද රෑත් වෙනවා අපි දෙන්නා විතරනේ ඉන්නේ මෙයාලට ෂොප් එකත් අහන්න ඕනේ ඒක නිසා මම ළමයි ආසයි මෙහෙම රෑට කොහේ හරි යන ගමන් එහෙම ඒ කියන්නේ පාර දෙපැත්තේ ලයිට්ස් ඒ දේවල් බල එහෙම වෙනම යන්න
ඒක මාරම ෆීලින් එකක්. මම හිතන්නේ ගොඩක් අය එහෙම ආසයි. අපි මේ දැන් යන්නේ ළමයි දියතු වෙන හරියෙන්. ඒ හරිය රැට පුදුම තරම් ලස්සනයි. මේ ඈතට පලද්දි ගොඩක්ම මේ යුනිවර්සිටි දවස්වලට නම් යාළුවොත් එක්ක ඇවිල්ලා අච්චාරු කාලේ එහෙම අපි යනවා. ඒ දැන් වැකේෂන් ඉතින් ගොඩක් මිස් වෙන අය දේවල්. ඊට පස්සේ ළමයි අපි කෙලින්ම මේ ඒ ටුක් එකේම කන්න ආවා. මේ අපි දෙන්න ආවේ බබල් මේනියා එකට. බබල් මේනියා එක තියෙන්නේ මගේ බෝඩින් එක තියෙන පාරම මේ එහා පැත්තේ වගේ. හැබැයි ඔක්කොම ළඟ තියෙන එකකින්ද මාර ලේසි. අපි දැන් මෙතනට එනකොටත් කොහොම හරි 8:00 විතර ඇති. ඉතින් දැන් හොඳටම බඩගිනිනේ. ඒක නිසා අපි කන්න ආවා. මේ දැන් අපි දෙන ඕඩර් කරලා මේ ඉන්න කෑම එනකන් හායි ළමයි. ඔය දැන් අපි දෙන්න මේ කතා වෙන්නේ අපේ බෝඩින් එක ළඟ ඉන්න මේ බලපටව 3 දෙනෙක්. මේ 3 දෙනෙක් නෙමෙයි දැන් දෙන්නයි. එතන ඒ කියන්නේ 4 දෙනෙක් හිටියා. ඒ 4 දෙනායි කොහොම හරි එක්කෙනෙක් නැති වුණා. අනිත් එක්කෙනත් නැති වුණා. මේ දැන් ඉන්න කොහමද දෙන්න ඉතුරු වෙලා ඉන්නේ. එයයි යාළගේ අම්මයි. ඉතින් යාළා අර පාරයින් ඉන්නවත් තැනක් නැහැ. ඒක නිසා යාට අර කෑමත් නැහැ. මේ අපි දැන් කතා වෙන්නේ මේ යන ගමන් මොනවා හරි අරන් යන් කියලා. අපි දෙන්න මේ ටිකේම මේ මොනවාද කෑම දුන්නා. අපි කන හැම එකෙම ටික ටික යාලටත් දුන්නා. යෝගට් අනම්මනම් කිරි ඒවත් දුන්නා. ඉතින් දැන් මේ යන ගමන් තව මොනවා හරි අරන් ගිහිල්ලා හෙට දැන් අපි ගෙදර යනවානේ. ඒක නිසා මේ මොනවා හරි ඒ කියන්නේ හොඳ කෑම ටිකක් හදලා දෙමු කියලා තමයි අපි මේ කතා වුණේ. මේ අපි දෙන්නයි කෝලන් ළමයි ගණන් ගන්න එපා. ඔය කෑම එනකන් දැන් බඩගින්නත් වැඩි වෙලා අපි දෙන්නට කරන්න දෙයක් නැහැ නේ. ඉතින් අපි දෙන්න ඕවා කර කර හිටියා. ඔන්න දැන් ෆයිනලි අපේ කෑම ටික ආවා. ළමයි ඕඩර් කරේ මේ මිනි බර්ගර් 6 පැක් එකකුයි මේ පොප්කෝර්න් චිකන් රයිස් එකකුයි. ඊට පස්සේ මේ අයිස්ක්‍රීම් එකක් ඕඩර් කරා. මේ එච්චරයි. මොකද අපි දෙන්නට එච්චර කන්නත් නැහැ. මේ ඊට පස්සේ වැඩි වුණත් අපරාධනේ. ඒක නිසා මේ ඊට පස්සේ අපි දෙන්න පොඩි chat එකකුත් දාගෙන ඉක්මනට කාගෙන ගියා. මොකද මාරම් බඩගින්නෙන් හිටියේ. හැඟුමන් රැඳිලා මේ හිතම පාවේ පවනින් වෙලිලා නුඹ වෙතම යාවේ තැනේ ප්‍රේමාදරේ මනරම් මුදුවදන් සවනතට වැහේ සීනෙන් එසැනකින් නුඹ සොයන්නේ වී මගේ ප්‍රේමාවියේ හිරිමල් වෙස්සේ තෙමිලා මහා කෙහෙරල් සිත් හැඟුමන් රැඳිලා මේ හිතම පාවේ පවනින් වෙලිලා නුඹ වෙතම යාවේ තැනේ ප්‍රේමාදරේ. ඔන්න ඊට පස්සේ ළමයි කාලය ඉවරලා අපේ ආවා කාගිරිස් එකට. මේ ඔක්කොම ටික තියෙන ළමයි එකම ළඟ මේ කාගිරිස් එක. ඊට පස්සේ එතනම සෙඩ් එක තියෙන. ඊට පස්සේ ඊට එහා පැත්තේ මොනවාද බබල් මේනියා එක. ඊට එහා පැත්තේ ඩොමිනෝස් එක. එහෙම ඔක්කොම ටික එකම ළඟ තියෙනවා. මේ ඒක හින්දා මාරම ලේසි. ඒ වගේම මාරම හොඳයි. මට ඉක්මනටම යන්න පුළුවන්. ඕන දෙයක් කන්න පුළුවන්. මේ ඊරස අපි මේ බලපටවුන්ට හාල් ගත්තා. හාල් ටිකකුයි මාළු ගත්තා. මේ නැත්නම් යාලා කන්නේ නැහැනේ කෑම. ඒවයි ඊට පස්සේ කිරි එකක් ගත්තා. දැන් ගිහින් දාන්න. අපි ඊට පස්සේ ආපු ගමන්ම බඩු ටික තියලා මේ කිරි එක දැම්මා එයාලට. මේ මොකද බඩගින්නේ ඉන්න ඇත්තේ මේ
අද කාලත් දන්නෙත් නැහැ. මොකද අපිත් ගියා උදේම. ඒක නිසා මේ එයාලට අර වෙලාවකට වටේ ගෙවල් වලින් දෙනවා කෑම. මේ ඒත් මං හිතන්නේ හරියට එහෙම කන්න හම්බ වෙනවා කියලා. වතුරවත් එයාලට බොන්න තැනක් නැහැ. අපේ බෝඩින් එකේ ළමයි එහෙම දෙනවා ගොඩක්ම. මේ මමත් ඉන්නකොට දෙනවා. මේ හවසට ඔය චූම් පාන් එකෙන් බනිස් ඒවා හැම අරන් දෙනවා. මේ එහෙම තමයි ඉතින්. නැත්තම් එයාලට හරියට එහෙම කෑම එකක් හම්බෙන්නේ නැහැ. බලන ළමයි ඒක කිරි ටික දාපු ගමන් එයාලා බීගෙන ගියා. මාර බඩගිනින් නැත්තේ. අපි ඊට පස්සේ ඔක්කොම මේ ලොක් කරලා හැම රූම් එකට ආවා. මම ළමා ඔයාලට ගත්ත ඔක්කොම බඩ ටික රූම් එකට ගිහින් පෙන්නන්නම්. හායි ළමයි. ඔන්න අපි දැන් තමයි බෝඩින් එකට ආවේ. මේ බඩු ඔක්කොම ටික අරගෙන. මාර මහන්සි. මම මෙහෙම ඔයාලට මේ පෙන්නනම් මොනවද ගත්තේ කියලා. අපි ගත්තා ඉස්සෙල්ලාම පෙන්නනවා. අපි මෙහෙම මේවා එකක් ගත්තා. මේ කූඩයක් නේ. කූඩයක්ද බාස්කට් එකක්ද මොකක්ද දන්නේ නැහැ. මේක ගත්තා අපේ ෂූට් එකට. ඒක මාරම ලස්සනයි. ඊට පස්සේ අපි තව ගත්තා මෙන්න මේක බැටරි නම් තාම දාලා නැහැ. මේක මේ කැන්ඩල්ස් මාර ලස්සනයි. මේ පත් වෙනකොට ඒකත් අර මේ අපේ ෂූට් එකට ඕන නිසා අපි ගත්තේ. ලස්සනට අර මේ ෆොටෝස් වලට එහෙම මේ ලස්සන නිසා එකක්. ඊට පස්සේ අපි තව ගත්තා මේකත් අර අපේ මොන හරි ටිකක් තියන්න, يعني ෆෘට්ස් වගේ දේවල් ටිකක් තියන්න හරි මොන හරි තියලා මේවා කරන්න පුළුවන් කියලා. අපි මේවා ගත්ත ඇත්තට අපේ ගෙදරටත් එතකොට මේ යූස් කරන්න පුළුවන් නේ. ඒවා දැන් අර ෂූට් එකට විතරක් නෙමෙයි අපේ ගෙදර මේ යූස් කරන්නත් එක්ක බලාගෙන තමයි අපි ඒක ගත්තේ. ඊට පස්සේ ලස්සන මේක මම අර දෙන්නම්. රූම් එක නම් ඉච්චර හිතන්න එපා. මොකද මේ ටිකේම يعني වැඩ එක මේ අස් කරගන්න බැරි වුණා. ඒක ලොකු මේ අවුලකුත් නැහැ හැබැයි. ඒක ගොඩක් බරයි. නම් පෙන්නන්න. ඒක තමයි මේ කට සෙලෝ ටේප් ගහලා ඔක්කොම කවර් කරලා තියන්නේ. වැටේ දානවල ගන්න බයයි. කොහොමද එළියට ගන්නේ? මේකට නම් ආර මාසයි. අපි මේ ඔක්කොම බඩු ගත්තේ කියන්නේ ගෙදරටත් මේ යූස් කරන්න පුළුවන් විදිහට. නැත්නම් අපරාධනේ. ඒක නිසා මම පෙන්නන්න. මේ බලන්න ළමයි. මාරම කියුට්, මාරම ලස්සනයි. මම එයාගේ සෙට් එක හොය හිටියෙත්. අකීමයි. මේක තව තිබ්බා මේ yellow නෙමෙයි මේ pink color එකක්. ඒකට වඩා මට මේක තමයි මේ ගොඩක්ම හිත ගියේ. ඕක තමයි අපේ අනිත් එක.
ඉතින් මෙන්න මේ ටික තමයි අපි ගත්තේ අපේ ෂූට් එකට ඕන විදිහට. ඊට පස්සේ තව පොඩි බඩක් තියෙනවා. මම තව ඒ ෂොප් එක තිබිලා මේක මට ලස්සන කියලා හිතුණා මගේ කෙනෙක්ට දෙන්න. ඒකකුත් මම ගත්තා. ඊට පස්සේ මම තව gift එකක් ගත්තා අපේ අක්කිට බර්ත්ඩේ එකට දෙන්න ඒ ෂොප් එකෙන්ම. එයා මේකට ආසක් කිව්වා. ඉතින් මම පැක් කරලාම ගත්තා. මේක ඒක මම ඔයාලට අන්බොක්ස් කරලා පෙන්නන්නම්. එච්චරයි. අපි ගත්තේ බඩු ගත්තේ අපි මොකද මේ Amazing Homeware කියන ෂොප් එකෙන්. ඒක ගොඩක් ෆේමස්. ඔයාලා සමහරට දන්නවත් ඇති. නුගේගොඩ තියෙන්නේ. මාරම ලස්සනයි. ඒක අද දිගම පිස්සු හැදෙනවා. අපි කොහොම හරි යද්දි ඒ කියන්නේ අපිට ගොඩක් පරක් වුණා. අපි යද්දි කොහොම හරි 7 PM වහනවා කිව්වා ෂොප් එකේ. ඉතින් අපි යද්දිත් කොහොම හරි විනාඩි 10ක් විතර තියලා තමයි අපි ගියේ ෂොප් එකට. මොකද මේ ට්‍රැෆික් වලට අහුවලා එහෙම ඉතින් අපිට අර ගොඩාක් වෙලා ඉතින් බලා ගන්න බැරි වුණා. ඒකට ගියාම ෂොප් එකට ගියාම එන්න හිතෙන්නේ නැහැ. මාරම ලස්සනයි. ගොඩම ගෑල්ලමයි තමයි ඒක ගොඩම හොඳ. ඔන්න ඔය ටික තමයි ළමයි අපි අද ෂොප් කරලා ගත්තේ. අපි ආයි හෙට උදේම යනවා පෙටා යන්න තියෙනවා. මොකද අකිගේ ඩ්‍රෙස් එකේ ඇඳුම් ටික ඒ ටික මේවා කරගන්න. මොකද අපිට තව 20 තමයි බර්ත්ඩේ එක තියෙන්නේ. ඉතින් අපි දැන් ඉක්මනට කියන්නේ අපි එහෙම කලින් ප්ලෑන් කළා මොකුත් නැහැ. අපිට මේ එකපාරට හිතලා තමයි අපි මෙහෙම කරමු කියලා හැම හිතලා තමයි දැන් රෙඩි වෙන්නේ. දැන් ඉස්සර කලින් කොහොමද කරන්නත් ඕනේ. ඒක නිසා එහෙනම් හෙට යනකොට හම්බෙමු. බයි. Hi, good morning. ඔන්න දැන් අර දෙවෙනි දවස උදේ දැන් වෙලාව දැන් හරියටම 10 වෙලාව. මොකද අපි දෙන්න උදේම නැගිටලා අර බලු පැටවුන්ට දෙන්න මොකද්ද හාලුයි මාළු එහෙම අපි බොරු ටිකක් ගෙනාවනේ යාළුවෝ කෑම හදලා දෙන්න. ඊට පස්සේ ඒක හදලා අපි ගොඩක් ලොකු ඒ කියන්නේ ගොඩක් හදලා එකෙන් භාගයක් දැම්මා යාළුවට. ඉතුරු භාගෙ තියාගත්ත දවල්ට දෙන්න. මොකද අපි රැස් රෙඩි වෙලා ඉන්නේ පෙටා යන්න. අක්කිගේ කියන්නේ බර්ත්ඩේ ෂූට් එකේ ඩ්‍රෙස් එකට ඕන කරන මොනවාද රෙදි ඒ බඩු ටික ගන්න. ඉතින් අපි ඒ ටික අරගෙන ආයි ගෙලින්ම එනවා මොනවාද බෝඩින් එකට. ඇවිල්ලා හවස ඊට පස්සේ ගෙදර යනවා. අපි මාම එනවා කිව්වා අපිව ගන්න බෝඩින් එක ළඟට. මොකද බඩු ගොඩක් තියෙනවා උස්සා යන්න බෑනේ. ඒක නිසා දැන් පෙටා යන්නේ නම් මොකද්ද බස් එකේ අපි දෙන්න. මොනවාද ස්ටෑන්ඩ් එකට මාළඹේ ස්ටෑන්ඩ් එකට ගිහිල්ලා පික්නික් අදාගෙන ගිහිල්ලා එතනින් බස් එක තියෙනවා ඒක යනවා. ගිහිල්ලා ආයි බෝඩින් එකට එනවා. ඒ ආවහම අර ඉතුරු බත් ටික දෙන්න පුළුවන් දවල්ට බලු පැටවුන්ට. ඉතින් ඒකින්ද ඉතුරු ටික අපි ඉතුරු තියාගත්තා. එහෙනම් තමයි. එහෙනම් බලන් ඉන්න අදත් මොකද වෙන්නේ අපි කොහෙද යන්නේ ටික මම පුළුවන් විදිහට ඔයාලට වීඩියෝ ක්ලිප්ස් අරන් දාන්නම්. මම මේක තමයි ඇඳගෙන යන්නේ. මම ඇඳුම ඇඳගෙන ඉන්නේ මොකද්ද මට තියෙන්නේ තව මොනවාද කොණ්ඩේ පීරගෙන ඒ ටික කරගන්න විතරයි. ඊට පස්සේ එහෙම යන්න තියෙන්නේ. මම පෙන්නනවා මගේ ඇඳුම. මේ තමයි මම ඇඳගෙන යන්නේ. යත්නම් පෙන්න පල්ල හරිය.
මම මේ ට්‍රවුසර් එකට මාරම ආසයි. මේක මාරම මේ පහසුයි ඇඳගෙන ඉන්න. අර අනිත් ට්‍රවුසර්ස් වගේ නෙමෙයි. මම ගොඩක් වෙලාවට මේ වගේ ට්‍රවුසර් එකක් මේක තමයි ගොඩක් මම අදින්නේ. ඊට පස්සේ මේ පොඩි ක්‍රොප් টොප් එකක් හරි ටී-ෂර්ට් එකක් හරි අඳගෙන යන්න තමයි ආසම. දවල් තමයි නැඳ යන්නේ. මම මේ ළමයි ඉක්මනට කොණ්ඩ පීරගෙන ඒ ටික කරගෙන ලෑස්ති වෙලා මේ යන ගමන් හම්බෙන්නම් ආලව. මොකද දැන් මේ අවුවට එන කලින් යන්නත් ඕනේ. එහෙනම් යනකොට හම්බෙමු. බයි. හායි ළමයි. ඔන්න අපි දැන් ටොක් එකක් දාගෙන ඉක්මනටම යනවා මේ බස් ස්ටෑන්ඩ් එකට. මොකද අවුව වැටෙන්න කලින් යන්න ඕනේ. අවුවේ ඒ කියන්නේ පෙටාවල අර ඇතුලේ ඇවිදින්න තියනවානේ ගොඩක්. මම මේ යන්නේ මගේ ෆස්ට් ටයිම්. මම කවදාවත් මේ පෙටා එහෙම අර මේ shopping කරන්න අර කඩවල වලට එහෙම ගිහිල්ලා නැහැ. මේ මගේ ෆස්ට් ටයිම්. මේ ඉතින් අපි දැන් ඉක්මනටම යනවා මේ බස් ස්ටෑන්ඩ් එකට බස් එක ගන්න. අපි ළමයි ස්ටෑන්ඩ් එකට එනකොටම අපිට බස් එකක් හම්බුණා. අපි ඒකේ නැග්ගා ඉක්මනට. ඒකේ වැඩි සෙනක හිටියෙත් නැහැ. මේ ඒකින්ද ෂේප් එකේ මේ ගියා. මේ මම වැඩිය බස් එක ඇතුලේ එහෙම වීඩියෝ ගන්න එහෙම කිය නෑ. මොකද මිනිස්සු අර අමුතු විදිහට බලනවත් ලැජ්ජයි. ඒක නිසා ඊට පස්සේ ළමයි යන අපි පෙටාවලට ආවා. මේ අපේ අක්කා කිව්වා වැඩිය මේ ෆෝන් එක එළියට ගන්න එපා. මේ කියන්නේ අර හොරු ඉන්නවා මේ ෆෝන් එහෙම අර උදුරගෙන දුවනවලු. ඒක නිසා මං අර ඒක නිසා අර චුට්ට වීඩියෝ ක්ලිප්ස් ගත්තා. නැතු අර එක දිගට වීඩියෝ කරන්න කිය නෑ. ෆෝන් එක නැතුනොත් එහෙම ඉවරයිනේ. ඒක හින්දා මේ අපි ගියෙත් කොහොම හරි මේ අක්කේ අර ඩ්‍රෙස් එකේ රෙදි ගන්න ගියේ කොහොම හරි එක ෂොප් එකකට ගියා. ඊට පස්සේ ඒකේ අර හරියන ඒවා නැහැ කිව්වා ඒ වගේ. ඊට පස්සේ අනිත් ෂොප් එකෙම කිව්වා මේ වෙන ෂොප් එක නමක්. ඊට පස්සේ ඒකට ගියාම ඒකේ තිබ්බා අපිට ඕන එක. මේකින්ද අපිට අර වැඩි අර රෙදි හොයන්න මහන්සි වෙන්න උනේ නැහැ. අපි ළමයි ෆ්‍රොක් එකක් මහන්න මේ අයිඩියා කරගෙන තමයි මේ රෙදි ගන්න ඒ ඔක්කොම බඩු ගන්න කියේ. හැබැයි ෆයිනලි මේ මැහුවේ වෙන මේ ඩ්‍රෙස් එකක්. ඒක මම පස්සේ කියන්නම්. මේ කොහමද දැන් ෆ්‍රොක් එකක් මහන්නනේ මේ රෙදි ගන්න කියේ. ඉතින් ඒකට ඕනේ වුණා මේ ඒ ෆ්‍රොක් එකේ වටේට අල්ලන්න රේන්ද වගේක්. ඉතින් අපිට ඒක හොයාගන්නම් මේ ගොඩක්ම මේ අමාරු වුණා. අපි ඒ තියෙන ඒ රේන්ද ඒවා තියෙන වෙනම ෂොප් තියෙන මේ ඒරියා එකක් තියෙනවා. ඊට පස්සේ ඒකේ ඒ කියන්නේ හැම ෂොප් එකටම එකින් එකට ගිහිල්ලා මේ අහලා අන්තිමට අපිට ඕනෙක්ව තිබ්බේ නැහැ. ඉතින් අපි ඒකට අර මැච් වෙයි කියලා හිතාගෙන වෙන එකක් තමයි මේ අරගෙන ආවා. මොකද අපිට මාර මොහන්සි දාඩියක් දාගෙන ඊට පස්සේ ළම අපි කෙලෙම බස් එක නැගලා මේ බෝඩින් එකට ආවා. මොකද මාරම මහන්සි. ඒ ඇවිල්ලා මේ බලපටවගේ කැම ටිකයි ඔක්කොම දීලා මේ ගෙදර එන පිටත් වුණා. අපි දෙන්නව ගන්න බෝඩින් ළඟට ඇවිල්ලා හිටියා. ඊට පස්සේ යන ගමන් මේ අපි කන්න ආවා. මොකද අක්කයි මායි දවල්ට මේ කාලා හිටියෙත් නැහැ. අපි දෙන්නට කන්න ටයිම් එකක් තිබ්බේ නැහැ. ඒක නිසා මේ හොඳටම බඩගිනි. මේ ඒක නිසා අපි මේ කන්න නැවැත්තුවා. අපි කන්න ආවේ ළමයි ලැවෙන්ඩර් එකට කොස්ගම තියෙන්නේ. මේක තියෙන ලෙෂර් වර්ල්ඩ් එක ළඟ. මේ අපි ගොඩක් වෙලාවට මේ මෙතනින් යනවා නම් මේකෙන් තමයි කන්නේ. මේක කෑම මාරම රසයි. අපි මේකේ කියන්නේ ඇතුලෙන් තමයි කන්නේ. මේ එදා කොහොම හරි එතන මේ වෙඩින් එකක් තියෙනවා. ඉතින් මේ සෙනග වැඩි. ඒක නිසා මේ අපි එතනට ගිහිල්ලා ආයිමත් මේ එළිය රෙස්ටෝරන්ට් එකට ගියා. මොකද එතන කන්න අමාරු නිසා කට්ටියත් වැඩිනේ. ඊට පස්සේ අපි ඔය කෑම ඕඩර් කරලා ඉතින් එනකන් ඉන්නවා. මේකේ ළම අපි ගොඩක් වෙලාවට ඔය කොහේ හරි දුර ගමනක් එහෙම යද්දි බ්‍රේක්ෆාස්ට් එක එහෙමත් අරන් යනවා. මේකේ ඒ කියන්නේ උදේට එහෙම මාරම මේ රස මේ මෙනු එකක් තියෙනවා. මේ අපි ආසයි කියන්නේ මේකේ තියෙනවා මේ රෝස් පාන්නයක් එහෙම මාරම ක්‍රිස්පි. මේ ඒක පුදුමතර රසයි. මම ඔය මේ කාගෙන යනවා. මේ මම මාරම බඩගින්න හිටියේ. මොකද දවල්ටත් කාලා නැහනේ. ඒක නිසා
මේක ළමයි ඔය තව තියෙනවා මේ අනියන් රින් එක මාරම රසයි. අපි මේකට ගියොත් මේ එකක් ගන්නවමයි. අපේ පොඩි දෙන්නත් මේ ඒක ඉල්ලනවා. ඒ කියන්නේ ගියාම එයාලා කන්නේ ඒක විතරයි. ඒක ඒ කියන්නේ මේ අර සෝස් එකේම කද්දි පුදුම තරම් රසයි. මේ මං මේකේ ආසමේ අනියන් රින් එකට තමයි. ඊට පස්සේ අපි මේ අයිස්ක්‍රීම් ගත්තා. මේ මම නම් ඇත්තටම මේ කෑවේ නැහැ. ඒ වෙලාවේ වැස්සත් එක්ක සීතලයි. මේ මං කෑවේ නැහැ. ඔය අපේ චූටි බබාගේ මම ටිකක් ඉතින් අරන් රහ බැලුවා. මේ එයා ඉතින් ඔය බලාගෙන ඉන්න මං කාලා දෙනකම්. මම ගත්ත ළමයි ඊට පස්සේ කොෆි කේක් එකක්. මේ ඒකත් මේ රසයි. ඒක අර කොෆි කියලා අර ලොකුවට තේරෙන්නේ නැහැ. මේ ඊට පස්සේ අපි කාලා කෙලින්මයි ගෙදර එන්න පිටත් වුණා. මේ අපි ගෙදර එන කොහොම හරි 10ට විතර ඇති. ඔන්න ඔහොම තමයි ළමයි අක්කිගේ මගේ මේ දවස් ටික ගෙවුනේ සහ එයාගේ බර්ත්ඩේ ෂූට් එකට අපි රෙඩි වුණේ. ඉතින් ඊළඟට එයාගේ බර්ත්ඩේ ෂූට් එකේ vlog එකෙන් හම්බ වෙනකන් ගිහින් එන්නම්. පරිස්සමට ඉන්න. බයි බයි.